ආණ්ඩුව තියෙනකොට යන්න ඕනේ. අවුලන්නේ වලින් අවුලන්නේ දැන් මොන ආකාරයෙන්ද මේ ගමන මේ ජයග්‍රහණය බලාපොරොත්තු වෙන්නේ? ඇත්තටම මේ වෙලාවේ අපිට ලොකු අභියෝගයක් නෑ. මොකද අපි ජනාධිපතිවරණයක් ගෙනල්ලා ඊට පස්සේ 60%කට වැඩි ප්‍රමාණයකින් මහමැතිවරණයක් ගෙනල්ලා මාස 6ක් විතර තිස්සේ අපි අපේ රටේ විශාල වෙනස්කම් වලට ආරම්භයක් දීලා තියෙන වෙලාවක අනිත් පැත්තෙන් විපක්ෂ සියලු දේශපාලන පක්ෂ බංගලොත් වෙලා තියෙන වෙලාවක අපිට මේ ඡන්ද අභියෝගයක් නෑ. කොහොමත් අපේ රටේ ජනතාව තීරුම් අරන් ඉන්නවා රටේ වෙනසක් කරන් රට හදන්නම් ජනාධිපතිවරණයේ පාර්ලිමේන්තු ආණ්ඩුව වගේම මේ පුංචි ආණ්ඩු පළාත් පාලන ඡන්දත් මාලිමාව ජයග්‍රහණය කරන්න ඕන කියලා. ඒ පිළිබඳව මම හිතන්නේ රටේ ජනතාවට හැඟීමක් අදහසක් තියෙනවා. අපි පහුගිය දවස්වල තම ශක්තිමත් සාර්ථක මැතිවරණ ව්‍යාපාරයක් කළා. ඒ හැමතැනකදීම අපි දැක්කේ ජනතාවගේ ප්‍රතිචාරය තාමත් හොඳයි. අපි හිතනවා මහා මැතිවරණයේ ලබාගත් ප්‍රතිඵලය එහා ගියපු ප්‍රතිඵලයක් අපිට මේ පළාත් පාලන ඡන්දය ලබා ගන්න පුළුවන්කම තියෙනවා කියලා. දැන් මේ වෙනකොට විපක්ෂයේ සංවිධානය වෙනවා මේ අලුත් ජනාධිපති කෙනෙක් සැප්තැම්බර් මාසේ එනවා කියලා. මම හිතන්නේ ඒ අසනීප අද රෑ හොඳ වෙනවා ෂුවර් එකටම. ඔය පළාත් පාලන ඡන්දේ හිතාගෙන ඔය කිව්වේ අදරෙන් පස්සේ ඔක සනීප වෙයි. ඒ නිසා ඒගොල්ලන්ට පාඩු ව්‍යාපරින්න පුළුවන්. විපක්ෂයට අපිට කියන්න තියෙන්නේ මෙහෙමයි. ඔය ක්‍රමයට විපක්ෂයට කවදා ගොඩ එන්න බෑ. පැරණි ක්‍රමයට අවලාද ගහලා බොරු කියලා එන්න බෑ. විපක්ෂය ගොඩ එනවා නම් තියෙන්නේ අපේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙලා තියෙන නිසා ශිෂ්ට සම්පන්න සංස්කෘතියක් ඇවිත් තියෙන නිසා අපේ රටේ ශිෂ්ට විදිහට දේශපාලනය කරලා ප්‍රතිපත්ති කියලා මහන්සි වෙලා බිමට ගිහිල්ලා අවංකව වැඩ කරලා ඉස්සරහට එන්න ඕන. අපි ආවෙත් එහෙම නැතුව නිකන් මීඩියා වල ඇවිල්ලා බොරු කියලා ගෑ ගහලා බැලලා මං හිතන්නේ කවදාකවත් ඒගොල්ලන්ට අනාගතයක් නැහැ. අපි ලෑස්ති දැන් අපේ බිම්මට මේ සභාව ටිකත් එකතු කරගෙන අපේ රට වෙනස් කරන රට හදන ගමන අදින් පස්සේ ඉස්සරහට යන්න. දැන් මෙතන මේවල් කරද්දී මේ ඇයි බොරු කියනවා කියලා ආණ්ඩුවට චෝදනා කරන්නේ? ඇත්තටම මේගොල්ලෝ කියන ලොකුම බොරුව තමයි අපි බොරු කියනවා කියන බොරුව. මොකද ඉතිහාසය පුරා බොරු කිව්වේ ඒගොල්ලෝ. ඡන්ද කාලේ ඒගොල්ලෝ බොරු කිව්වේ. අද ඒගොල්ලන්ට මාලිමාවට විරුද්ධව කියන්නේ චෝදනාවක් නේ. අපි ආණ්ඩුව විරුද්ධ චෝදනාවක් නේ. ඒසන් නිකම් බොරුවට බොරු කියනවා කියනවා. හැබැයි කිව්ව එක බොරුවක්වත් මොකක්ද කියලා නැහැ. ඉතින් අපි කිව්ව දේවල් කරලා තියෙනවා. අපි හිතනවා අද ඒ තෙලි වෙනකොට ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ඒ මැතිවරණ ප්‍රචාර ප්‍රතිඵල ලැබිලා තියෙවි කියලා. දැන් ඔබතුමා දීර්ඝ කාලයක් තිස්සේ මේ දේශපාලන ක්‍රියාවල ඉන්නවා. මේ අපි දකින්නේ ඔබතුමාගේ සහෝදරයෙක් කිසිම දේශපාලන ක්‍රියාවලියකට අනුගත වෙනවා. හැබැයි විපක්ෂ කට්ටිය නම් ඒගොල්ලෝගේ අම්මලා තාත්තලා සහෝදරයෝ ඔක්කොම දාලා තියෙනවා. මොකක්ද ඒ වෙනස? අපි ඉතින් අලුත් දේශපාලන සංස්කෘතියක් සඳහා වැඩ කරන්නේ. ඒ නිසා අපි පෞල් වාද ගොඩනගන පක්ෂයක් නෙවෙයි. මම දේශපාලන කරනවා කියලා අපේ මල්ලිලා පක්ෂයට වැඩ කරනවා. ඔයගොල්ලෝ ඡන්දය දෙනවා ඔක්කොම ගන්නවා. මොකද තනතුරු සඳහා වැඩ කරන්නේ. ඒ නිසා අපි අර පෞල් වාදේ නැති පෞල් කට්ටියට තනතුරු ගන්න උත්සාහ කරන්නේ නැති රට වෙනස් කරන්න බලන දේශපාලන ව්‍යාපාරයක්. අපේ විශේෂය තමයි මේ අලුත් දේශපාලන සංස්කෘතිය. අපි කියනවා අනිත් පැත්තට එක පුරුදු වෙන්න කියලා. හරි. බොහොම ස්තුතියි.